නිවාඩු දවසේ අලුත් නෙමෙයි පරණ ඇන්ටික් බඩුවක් ගේන්න කල්පනා කරා. මේක තමයි මගේ ලැබ් එකේ තියෙන Ford Bias ලැබ් එකේ තියෙන පරණ අයිටම් එක. මේක VTVM එකක්. Vacuum Tube Voltmeter. 110න් තමයි වැඩ කරන්නේ. පරණ ඇමරිකන් භාණ්ඩයක්. මොකද මේකේ තියෙන විශේෂත්වය? මේක ඒ කාලේ ඉතින් මේක මාර අයිටම් එකක්. දැන් නම් ඉතින් අලුත් මොඩර්න් මල්ටිමීටර්ස් වලින් මේක රිප්ලේස් වෙලා තියෙන්නේ. මේකේ හැබැයි විශේෂත්වයන් තියෙනවා. තාම මේක පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේක දැන් අපි දන්නවනේ මේ අපේ මූවිං කොයිල් මල්ටිමීටර්ස් නේ කාලේ තිබ්බේ. මූවිං කොයිල් මල්ටිමීටර් එකේ කොයිල් එක එනර්ජයිස් කරන්න අපි බලය ගන්න අපි ටෙස්ට් කරන වෝල්ටේජ් එකෙන්මනේ. ඒකෙන්ම තමයි බලය ගන්න. එතකොට මේ වෝල්ටේජ් එකට ලෝඩ් එකක් අපි දානවා. වෝල්ටේජ් එකට ලෝඩ් එකක් දැම්මම මේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වෝල්ටේජ් එකට හොඳ කරන්ට් කැපැසිටි එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බොහොම ලෝ කරන්ට් එකක් නම් හයි ඉම්පිඩන්ස් සිස්ටම් එකක් නම් මේ ලෝඩ් එක දැම්මහම අපේ මූවිං කොයිල් වෝල්ට්මීටර් එකේ ලෝඩ් එක වැටුනහම මේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා. ඒතකොට අපි මනින්නේ හරි වෝල්ටේජ් එක නෙමෙයි අපි වැරදි වෝල්ටේජ් එකක් මනින්නේ. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ මේක එහෙම ලෝඩ් එකක් දාන්න නැති මල්ටිමීටර් එකක්. මේකේ වැදගත්කම තිබ්බේ ඉතින් අලුත් මල්ටිමීටර්ස් එන්න ඉස්සෙල්ලා. දැන් නම් ඉතින් ඔප් ඇම්ප් ඉන්පුට්ස් තියෙන, ෆෙට් ඉන්පුට්ස් තියෙන මල්ටිමීටර්ස් තියෙන ඕන තරම්. මේකේ ඉන්පුට් එකේ තියෙන වැකියුම් ටියුබ් එකක්. ඉතින් වැකියුම් ටියුබ් එකේ ග්‍රිඩ් එක මම හිතන් තියෙන මම ස්කීමැටික් එක දාන්නම්. ඒ ග්‍රිඩ් එකකින් ඉතින් වෝල්ටේජ් එකක් ගන්නෙම නැහැ, කරන්ට් එකක් ගන්නෙම නැති තරම්. ඒ හින්දා අපි මනින සර්කිට් එකට කිසිම ලෝඩ් එකක් අපි දාන්නේ නැහැ. එතකොට අපි හරිම වෝල්ටේජ් එක මැන ගන්න පුළුවන් අපිට. දැන් නම් ඉතින් අපේ අලුත් මල්ටිමීටර්ස් වල ඉතින් ඒක අපි බොහොම ලොකු දෙයක් කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ කාලේ මේක වගේ එකක් ටෙක්නොලොජි එකේ උඩින්ම තියෙන අයිටම් එකක් තමයි ඉතින් මේක. මේකේ තව ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ තාම මේ ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් එක හොඳයි. ෆ්‍රීකවන්සි එක very high frequency එක යනකම් මේකෙන් හරි accurate AC voltage එක එහෙම දෙනවා. සාමාන්‍යයෙන් ඒක නම් modern multimeters වල ටිකක් අමාරුයි කරන්න. frequency එක high frequency යනකොට ඒකේ frequency response එක ටිකක් upset වෙනවා, voltage එක drop වෙනවා. AC voltage එක drop වෙනවා. මේකේ යතින් මාර advantage දැන් උනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම මේක දාලා පෙන්නන්න මගේ මල්ටිමීටර්ස් දෙකක් තියෙනවා. Agilent එකයි, Agilent නෙමෙයි Hewlett Packard එකයි, Hewlett Packard 34401 එකයි, Fluke 87V එකයි එක කම්පෙයාර් කරලා බලමු. ඒවා modern multimeters ඉතින් ඒවා ළඟින්වත් තියන්න බෑ. නමුත් parameters එකකදී දෙකකදී මේක හොඳයි ඒ දෙකට වඩා. අපි බලමු. අපි දැන් අවුරුදු උත්සවයේ මැරතන් එකට ලෑස්ති වෙලා ඉන්නේ. මැරතන් එකට සහභාගී වෙනවා Fluke එක සහභාගී වෙනවා, Fluke 87V මල්ටිමීටර් එක සහභාගී වෙනවා, අපේ VTVM එක සහභාගී වෙනවා. ඒ වගේම ඔසිලොස්කෝප් එකත් සහභාගී වෙනවා. ඊළඟට සහභාගී වෙනවා Hewlett Packard 34401A මල්ටිමීටර් එක, 6 digit මල්ටිමීටර් එක. එතකොට තරංගකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. 1 2 3 4යි. එතකොට දැන් අපේ සිග්නල් ජෙනරේටර් එකෙන් දෙනවා 50 Hz සිග්නල් එකක් දෙනවා දැනට. මේකේ ඔසිලොස්කෝප් එකේ පෙන්නනවා 50 Hz සිග්නල් එකක්. 50 Hz කියන්නේ අපේ සාමාන්‍යයෙන් ගෘහස්ත ෆ්‍රීකවන්සි එකනේ. ඒ ෆ්‍රීකවන්සි එකේදී 15 volts peak to peak සිග්නල් එකක් දෙනවා. ඇම්ප්ලිටියුඩ් එක 15 volts peak to peak. එතකොට ඒකේ RMS values ටික පෙන්නනවා මේ මල්ටිමීටර්ස් තුනෙන්ම. Hewlett Packard එකේ පෙන්නනවා 5.3යි. Fluke එකෙත් පෙන්නනවා 5.32යි. VTVM එකේ vacuum tube voltmeter එකෙනුත් 5.3ක් හරියටම පෙන්නනවා. ඊට අමතරව oscilloscope එකේ අපේ RMS value එකක් පෙන්නනවා 5.3යි කියලා. ඊට අමතරව peak to peak value එකක් පෙන්නනවා oscilloscope එකේ. ඕගොල්ලන් බලා ගන්න පුළුවන් අපේ VTVM එකෙත් peak to peak value එක ගන්න පුළුවන් මේ පල්ලෙහා scale එකෙන්. 15 කියලා මෙතන යට පෙන්නනවා. එතකොට මේකේ විතරක් ඔසිලොස්කෝප් එකේ සහ VTVM එකේ peak to peak value එකක් පෙන්නනවා. දැන් අපි කොහොමද මේ රේස් එක පවත්වන්නේ? අපි කරන්නේ මේ ෆ්‍රීකවන්සි එක වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට අපි බලනවා ඉස්සෙල්ලාම තරංගයෙන් ඉවත් වෙන්නේ කවුද කියලා. right. දැන් අපේ 50 Hz තමයි තියෙන සිග්නල් එක. අපි දැන් 50 Hz ටික වැඩි කරගෙන යනවා. 50 Hz 100 Hz ගියා 200 Hz. දැන් අපි පොඩ්ඩක් වේගයෙන් ඉදිරියට උඩට යමු. 200 Hz 400 Hz 500 700 900 1
1000 Hz 1 kilohertz 1 kilohertz ගිහිල්ලා අපි බැලුවාම ෆ්ලූක් එකකට කිසි ප්‍රශ්නයක් නැහැ 5.32යි RMS value එක පෙන්නනවා VTVM එකෙත් 5.3යි RMS value එක පෙන්නනවා HP එකෙත් 5.3යි RMS value එක පෙන්නනවා ඔසිලොස්කෝප් එකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ 5.3යි 15යි peak value එක පෙන්නනවා then 2 kilohertz 3 kilohertz 4 kilohertz 6 kilohertz 10 kilohertz 10 12 15 20 kilohertz 20 kilohertz එකේදී ෆ්ලූක් එක වැටුණා 5.15ට දැන් අපි තව ටිකක් යමු 30 kilohertz 30 kilohertz යනකොට ඔන්න අපේ ෆ්ලූක් එක තරංගයෙන් ඉවත් වෙන ලකුණු පෙන්නනවා 4.98යි volts RMS volts නමුත් අපේ HP එකේ පෙන්නනවා 5.3 ඒ විදිහටම පෙන්නනවා දැන් අපි ඉන්නේ 30 kilohertz හරියේ 50 kilohertz පැත්තට යමු 50 kilohertz යනකොට ෆ්ලූක් එක 4.53යි ඔසිලොස්කෝප් එකේ ටයිම් බේස් එක පොඩ්ඩක් වැඩි කරගමු 5.28 වෙලා තිනවා ඔසිලොස්කෝප් එක BTVM එකට කිසි ප්‍රශ්නයක් නැහැ තාම 5.3 ඒ විදිහටම පෙන්නනවා දැන් 50 kilohertz අපි යමු 70 kilohertz යනකොට වෙන ෆ්ලූක් එක 3.9ට වැටලා දැන් ඉතින් ඇත්තටම කියනවා නම් ෆ්ලූක් එක දැන් තරංගෙන් ඉනවත් වෙලා තියෙන්නේ මොකද සම්පූර්ණ වැරදි රිසල්ට් එකක් තමයි දැන් මේ ෆ්ලූක් එකේ පෙන්නන්නේ 70 kilohertz 100 kilohertz යනකොට ෆ්ලූක් එක සම්පූර්ණයෙන්ම අපි බලලා තරක් නෑ මේකේ රිසල්ට් එක සම්පූර්ණ වැරදි VTVM එකට කිසි ප්‍රශ්නයක් නෑ 5.3 ඒ විදිහටම පෙන්නනවා HP එකකට කිසි ප්‍රශ්නයක් නෑ 5.3 ඒ විදිහටම පෙන්නනවා 100 kilohertz දැන් අපි kilohertz CNC 100 kilohertz 200 kilohertz වුණා හැටිය බිඳුව සම ගාන තමයි පෙන්නන්නේ ෆ්ලූක් එක දැන් ෆ්ලූක් එක 100 kilohertz වලදී වැඩක්ම නැහැ එතකොට HP එකට කිසිම ප්‍රශ්නයක් නැහැ තාම. VTVM එකේ 5.3 එතනම තියෙනවා නීඩල් එක හෙල්ලිලාවත් නැහැ. ඔසිලොස්කෝප් එකේ 5.25 වලට අඩු වෙලා තියෙනවා. යාන්තම් අඩු වෙලා තියෙනවා. දැන් අපි 300 kilohertz 400 kilohertz ඔසිලොස්කෝප් එක 5.25 වුණා. 500 kilohertz 600 700 800 900 1000 kilohertz ඒ කියන්නේ 1 megahertz 1 megahertz එනකොට දෙකේම පොඩ වැඩි වෙලා තියෙනවා. HP එකත් 5.4 කියලා පෙන්නනවා RMS value එක VTVM එකත් දශමයක් විතර පොඩ්ඩක් වැඩි වෙලා පෙන්නනවා 5.4 පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි 1000 kilohertz එහෙම නැත්නම් 1 megahertz megahertz එකින් එක උඩට යමු 2 megahertz ඔසිලොස්කෝප් එක වැටුණා 5.17ට වැටුණා VTVM එක 5.4 වුණා ඒ වගේම HP එක ඔන්න දැන් HP එක තරංගයෙන් ඉවත් වෙන ලකුණු පෙන්නනවා 3.8ට වැටුණා 3 MHz වලට ගියොත් 2.4 වෝල්ට් යනවා HP එක HP එක 2.4 වෝල්ට් යනවා ඒ කියන්නේ දැන් HP එක තරංගයෙන් ඉවත් වෙලා තියෙන්නේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ අපේ forward bias lab එකේ 100 විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මේක කිකුසුයි VTVM එක මම ඉස්සෙල්ලා කිව්වේ මේක ඇමරිකන් භාණ්ඩයක් කියලා නෑ මේක ඇමරිකන් නේ මේක ජපනීස් කිකුසුයි මොඩල් 107 නේ VTVM එක විතරයි දැන් තරංගේ ඉතුරු වෙලා ඉන්නේ ඔසිලොස්කෝප් එකත් 4.9යි 5ට අඩු වෙලා තියෙන්නේ නමුත් මේක විතරයි තාම ඔරිජිනල් වැලියු එක පෙන්නන්නේ අපි 4 kilohertz ගියත් සම්පූර්ණයෙන්ම HP එක 1.0 ගානකට වටනවා ඔසිලොස්කෝප් එකේ තියෙනවා තාම 4.3ක් 5 megahertz වලට ගියාම ඔන්න 5 megahertz වලට ගියාම අපේ VTVM එක 5 volts වලට වඩා පල්ලෙහාට වැටුණා. පොඩ්ඩක් පල්ලෙහාට වැටුණා මෙතන. දැන් මේ අනිත් ඒවා ඔක්කොම තරංගයෙන් ඉවත් වෙලා තින්නේ 5 megahertz වල යන්තම් හරි රිසල්ට් එකක් පෙන්නන්නේ මේ VTVM එක විතරයි. 6 megahertz වුණොත් මේක තව ටිකක් වැටෙනවා. මේ අනිත් ඒවා ඔක්කොම ඉවත් වෙලා තින්නේ මේක විතරක් පෙන්නනවා අපිට 4.4 ගානක් පෙන්නනවා VTVM එකේ. ඉතින් මේ මැරතන් එකෙන් දිනන්නේ මේ forward bias channel එකේ 100 කිකුසුයි vacuum tube voltmeter එක. ඉතින් මේ තරගේ ජයග්‍රාහකයා හොයපු විදිය සම්පූර්ණයෙන්ම වැරදි. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ තමයි තේරුනේ මම කරපු වැරද්ද මොකක්ද කියලා. ඒක සෑහෙන ලොකු වැරද්දක්. ඉතින් මම මේ වීඩියෝ එක ගලවලා මේ වීඩියෝ එක ඩිලීට් කරලා මේ ඇඩෙන්ඩම් එකත් එක්ක මේ කරෙක්ෂන් එකත් එක්ක ආයෙසරයක් අප්ලෝඩ් කරනවා. මොකද මම කැමති නෑ මගේ වීඩියෝස් වැරදි ඉන්ෆර්මේෂන් එකක් එක්ක අප්ලෝඩ් වෙනවට. ඉතින් මේක කරෙක්ෂන් එකකට මම අප්ලෝඩ් කරනවා ආයෙසරයක්. ඉතින් මොකද මම කරපු වැරද්ද? ෆ්ලූක් එකයි HP එකයි ඔසිලොස්කෝප් එකයි VTVM එක තමයි පාවිච්චි කරේ ටෙස්ට් ඉක්විප්මන්ට් හැටියට. දැන් මේ ඔක්කොම හොඳ ඉක්විප්මන්ට් HP එකෙනුත් ලෝඩ් එකක් දෙන්නේ නැහැ. ෆ්ලූක් එකකින් ලෝඩ් එකක් දෙන්නෙත් නැහැ. VTVM එකෙන් ලෝඩ් එකක් දෙන්නෙත් නැහැ. ඔසිලොස්කෝප් එකකින් ලෝඩ් එකක් දෙන්නෙත් නැහැ සිග්නල් සෝස් එකට.
නමුත් ඒ ලෝඩ් එකක් දෙන්නේ නැත්තේ ඒ මල්ටිමීටර්ස් වල ස්පෙસિෆයිඩ් ෆ්‍රීකවන්සි එකට රේටඩ් ෆ්‍රීකවන්සි එකට යනකම් විතරයි. දැන් උදාහරණයක් හැටියට ෆ්ලූක් එකක් ගත්තොත් එහෙනම් ෆ්ලූක් එකේ 50 කිලෝහර්ට්ස් යනකම් ලෝඩ් එකක් දෙන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් අපිට විශ්වාස වෙන්න පුළුවන්. නමුත් 50 කිලෝහර්ට්ස් වලින් පස්සේ මේකේ සෑහෙන ලෝඩ් එකක් දෙනවා සිග්නල් සෝස් එකට. ඊට පස්සේ ඉතින් මේක තාම මම ඔක්කොම එකටනේ සම්බන්ධ කරේ. සිග්නල් සෝස් එකට ඔක්කොම එකට සම්බන්ධ කරේ. පැරලල් සම්බන්ධ කරේ. ඒතකොට දැන් මම මේක ගලෙව්වේ නැහනේ. මේකෙන් ලෝඩ් එකක් දුන්නයි කියලා මේක ගැලෙව්වේ නැහැ. මේක හැමම තියාගෙන තමයි අනිත්‍යව බැලුවේ. ඒතකොට මේකේ ලෝඩ් එක අනිත්‍යවටත් බලපානවා. HV එකේ රිසල්ට් එකත් වැරදි, VTVM එකේ රිසල්ට් එක වැරදි වෙනවා, ඔසිලොස්කෝප් එකේ රිසල්ට් එකත් වැරදි වෙනවා. අපි යොදාගෙන තියෙන මෙතඩ් එක වැරදි මෙතඩ් එකක්. ඉතින් ඒ කියන්නේ මේ රේස් එක ඔක්කොමල්ලා එකට දුවලා බේර ගන්න බෑ. මේ රේස් එක දුවන්න ඕනේ වෙන වෙනම. නැත්තම් එකක ලෝඩින් ඉෆෙක්ට් එක අනිත් එකට බලපානවා. මේක මගේ වීඩියෝ එක හොඳට අවධානයෙන් බලාගෙන හිටපු මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙකුත් මගෙන් මේකෙන් අහලා තිබ්බා. සාමාන්‍යයෙන් ඔසිලොස්කෝප්ස් වලට ගහන්න විදියක් නැහැ. ඔසිලොස්කෝප් තියෙන 250 MHz රේටඩ් equipment එකක් තමයි ඔසිලොස්කෝප් එක කියන්නේ. ඉතින් ඒකට මේ 7 MHz 8 MHz කියන එක මහ ලොකු දෙයක් වෙන්න විදියක් නැහැ. එහෙනම් ඒකට බලපාලා තියෙනවා. ඉතින් ඒක තමයි අරක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මේ වෙන වෙනම මේ ටෙස්ට් එක කරලා කවුද රේස් එක දියන්නේ කියලා. දැන් ෆ්ලූක් එකට විතරයි කනෙක්ට් කරලා තියෙන සිග්නල් ජෙනරේටර් එක 50 Hz සිග්නල් එකකින් අපි පටන් ගන්න. අපි දැන් වැඩි කරගෙන යමු. ෆ්ලූක් එකේ පෙන්නනවා 5.32 RMS value එක හොඳට කිසි ප්‍රශ්නයක් නැහැ. 1 kHz වලත් කිසි ප්‍රශ්නයක් නැහැ පෙන්නනවා. අපි යන් දැන් kHz වලින් 2 kHz 8 kHz 10 kHz 10 kHz යනකොට 5.2 වලට වැටුණා. 30 kHz 35 kHz වලට යනකොට 4.89 වලට වැටුණා. 50 kHz යනකොට 4.47 75 kHz යනකොට 3.75. ඉතින් ඉස්සෙල්ලට වඩා පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. කොහොමත් 50 පයින්නකොට ෆ්ලූක් එකේ ඉෆෙක්ටිව්නස් එක නැති වෙනවා. දැන් අපි බලමු HP එකේ 50 Hz වැඩි කරගෙන යනවා දැන් 81 kHz 5.3 දැන් අපි යමු kHz වලින් 2 kHz 8 kHz 10 kHz 14 19 30 45 60 70 90 100 kHz 200 kHz 300 kHz 400 500 600 700 800 900 1 MHz 2 MHz වලට යනකොට 3.9 වලට අඩුණා. 1 MHz වල 5.5 තියෙනවා. 1.5 MHz යනකොට 1.7 MHz වලදී අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ HP එකේ frequency response එක drop off වෙනවා 1.7 MHz වලදී. දැන් කනෙක්ට් කරලා තියෙන්නේ VTVM එකට විතරයි. දැන් අපි ආයසරයක් වැඩි කරගෙන යමු. 1 kHz 5.3 හැමම තියෙනවා. 7 kHz 8 9 10 25 100 kHz වලට ගිහිල්ලා බලමු අපි. 100 kHz එහෙමම තියෙනවා 5.3 පොඩ්ඩක් අත්ෙන් ඉල්ල එක වෙනස් වෙලා නැහැ. දැන් අපි යමු 200 kHz 800 kHz වෙනසක් වුණේ නැහැ. 2000 kHz 2 MHz 2 MHz වුණාම පොඩ්ඩක් වැඩි වුණා. ඔකර රෙසොනන්ස් පොයින්ට් එකක් වෙන්න ඕනේ හරියේ 4000 Hz 4 MHz 5.5 වලට වැඩි වුණා. 5000 kHz 5 MHz 6000 kHz 6 MHz 5.3 වලට අඩු වුණා. දැන් ආයෙසරක් අඩු වෙගෙන යනවා. 7 MHz යනකොට 8 MHz 9 MHz 11 MHz 12 MHz වගේ යනකොට තමයි මේක 5 වලට වඩා drop වෙන්නේ. ඉතින් තාම මේ VTVM එකේ frequency response එක හොඳයි. තනියෙන් බැලුවත් මේ VTVM එකේ frequency response එක හොඳයි. අනිවාර්යෙන් ඉතින් oscilloscope එකේ බලන්න දෙයක් නැහැ. oscilloscope එකෙත් බලමු. ඒකේ frequency response එක ඔක්කොම වඩා හොඳ වෙන්න ඕනේ. මොකද oscilloscope එකක් හදන්නේ 250 MHz වගේ frequency response එකකටනේ. oscilloscope එකේ frequency response එක 50 Hz වලද 5.3 RMS 1.4 kHz 10 kHz
30, 34 kilohertz, 50, 64, 70, 100 kilohertz, 200 kilohertz, 2000 kilohertz, 3000 kilohertz, 5.19 වලට වැටලා තියෙනවා RMS value එක. 4000 kilohertz, 4 megahertz, 5 megahertz, 5.2, 6 megahertz, 7 megahertz, 8 megahertz, 18 megahertz. මේ drop වෙන්නේ oscilloscope එකේ තියෙන limitation එකකින් හින්දා නෙමෙයි, signal generator එකේම output එක drop වෙනවා. ඒකින්ද තමයි මේ drop වෙන්නේ. නැත්නම් oscilloscope එකේ මේ වගේ attenuation එකක් තියෙන්න බෑ. මේ attenuation එක එන්නේ signal generator එකෙන් එන attenuation එක. ඒකින්ද තමයි මේක drop වෙන්නේ. ඉතින් ඕක තමයි අපේ ටෙස්ට් එකේ අවසානය. තාම දෙවනියට oscilloscope එකට ගහන්න එකක් නැහැ. තාම අපේ VTVM එක දෙවනියට එනවා. දෙවනියට හොඳම response එක තියෙන්නේ මේ පරණ VTVM එකේ. එහෙනම් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත හමු වෙමු මේ වගේම වීඩියෝ එකකින්.